සුබ දවසක් හැමෝටම. ඉතින් මේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න ගිහිල්ලා ඔයා මේ වෙනකොට ලොස්ට් වෙලා ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් මේ වෙනකොට ට්‍රේඩ් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඉස්සරහට ට්‍රේඩ් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම්, ඔයාට හොඳ ඔප්ෂන් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හොඳ ඔපචුනිටි එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේ ගෝල්ඩ් මාකට් එකේ එහෙම නැත්නම් ඔයාට ඕනම කරන්සි එක ට්‍රේඩ් කරන්න පුළුවන් හොඳ බොට් කෙනෙක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ බොට්ගේ පොඩි රිවිව් එකක් තමයි අද අරගෙන එන්නේ. රයිට්. ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙනකොට account එකේ තියෙනවා 22691ක්. මේක ඩෙමෝ account එකක්. right මේ ගාන මතක තියාගන්න 22691යි. right දැන් මේ වෙනකොටත් ට්‍රේඩ් ටිකක් රන් වෙනවා මේ බොට් හරහා. ඉතින් මේ account එක මම පටන් ගත්තේ $10000න්. මේ $10000 account එකක් මම ඔයාලට history එක පෙන්නන්න. right මේ account එක මේ කියන මෙතන $10000 account එකක්. 9/18 වෙනිදා තමයි මේ account එක open කරේ. right මේකෙන් ට්‍රේඩ් කරන්න පටන් ගත්තේ 9/19 වෙනිදා ඉඳලා. right අද ඔක්තෝබර් 1 වෙනිදා 10/1. right මේ වෙනකොට profit එක තියෙනවා right 12691ක්. 12691ක් මගේ profit එක තියෙනවා මේ වෙනකොට. right ඉතින් මේ වෙද්දිත් ට්‍රේඩ් ටිකක් රන් වෙනවා. right 100කට වඩා profit වෙලා මේ වෙද්දි. right ඉතින් මේ බොට් හරහා තමයි මම ට්‍රේඩ් කරේ. දැන් ඔයාලට පේනවා මේ වෙනකොට මම ඔයාලට කිව්වා මෙතන ගාන මතක තියාගන්න කියලා. right ඒ වගේම තමයි මම තවත් පුංචි දෙයක් පෙන්නන්නම්. ඉතින් අද දවසේ මම ට්‍රේඩ් කරන්න පටන් ගන්නකොට right මගේ account එකේ තිබ්බේ 20258යි. උදේ 8:35ට තමයි මම ට්‍රේඩ් කරන්න පටන් ගත්තේ. right මේ 8:35ට ට්‍රේඩ් කරන්න පටන් ගත්ත වෙලේ ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් මේ වෙනකොට වෙලාව 10:44යි. right පැය 2යි විනාඩි 10ක වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට account එකේ 22691ක් තියෙනවා. right මේ වෙද්දි 104කට වඩා වැඩි percentage එකක් වැඩිලා තියෙනවා. මගේ 10 capital එක ගත්තොත්. right ඉතින් අපිට මේක ඇත්තටම ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. මේ බොට්ව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන අපිට මෙතනින් මේ බොට්ව ඔන් කරාට පස්සේ ඔන් කරලා අපිට මෙතනින් සිලෙක්ට් කරන්න ඕන buy the sell the trade ටික ගන්න ඕන කියන එක. ඊට පස්සේ මෙයා auto trade ටික ගන්නවා. right ඊට අපිට තියෙන බලාගෙන ඉන්න අපේ අවශ්‍ය target එක ආවට පස්සේ මෙතනින් බොට්ව off කරලා අපිට පුළුවන් මාකට් එකෙන් අයින් වෙන්න. right සාමාන්‍යයෙන් දවසකට normally 100ට එකක් ගහගන්න එක ඇත්තටම පැය භාගයක්වත් යන්නේ නැහැ 100ට එකක් ට්‍රේඩ් කරන්න. right ඒවා පැය දෙකක් විතර ට්‍රේඩ් කරනවා නම් 100ට අඩුම 103කට එහා ප්‍රොෆිට් එකට යන්න පුළුවන් දවසකට 103ක් කියන්නේ මාසෙකට 60ක වගේ percentage එකකට යන්න පුළුවන් මිනිමම්. ඇත්තටම අපිට 60ක් කියන්නේ ලොකු amount එකක්. right චුට්ටක් වා බලාගෙන ඉන්න කොහොමද මාකට් එකේ ට්‍රේඩ් ටික ගන්න කියන එක. ඉතින් දැන් ඔයාට පේනවා මේ වෙනකොට ට්‍රේඩ් 4ක් ඕපන් වෙලා තියෙනවා. 4 වෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට තියෙන්නේ. right ඒ 4 වෙනි ට්‍රේඩ් එකෙන් අර උඩ තියෙන ට්‍රේඩ් තුනේම ලොස්ට් එක කවර් වෙලා මේ වෙනකොට ප්‍රොෆිට් එකක් පෙන්නනවා. right අන්න බලන්න ඒ ගත්ත ට්‍රේඩ් ටික ප්‍රොෆිට් කරලා ක්ලෝස් වුණත් එක්කම තව ට්‍රේඩ් එකක් ගත්තා. right අපි දැන් ට්‍රේඩින් කරන්න ගියපුවාම අපිට මේ සයිකොලොජි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. සමහර වෙලාවට අපි ප්‍රොෆිට් වෙනවා. හැබැයි ප්‍රොෆිට් වුණාට ඒ ප්‍රොෆිට් එක මදි කියලා අපි තවත් අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලන් ඉන්න වෙන්නේ සමහර විට අර හොඳට ප්‍රොෆිට් තියෙන ට්‍රේඩ් එක එකපාරට ලොස් පැත්තට ගිහිල්ලා අපි ලොස් එකකින් ක්ලෝස් වෙනවා. අන්න එහෙම කාරණා ගොඩක් මටත් වෙලා තියෙනවා. ඉතින් මේ බොට්ගේ තියෙන විශේෂත්වය තමයි වැඩි වෙලාවක් මේ ට්‍රේඩ් එක තියාගෙන ඉන්නේ නැහැ. අඩු ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරනවා. right අඩු ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරනවා. හැබැයි වැඩි ට්‍රේඩ් ප්‍රමාණයක් ගන්නවා. ඉතින් බලාගෙන ඉන්නකොට අපේ account එක උඩට ඉස්සෙනවා. ඉස්සෙල්ලා වාට මතක ඇති 20690 ගාණක් තිබ්බ account එකේ. ඉතින් මේ වෙනකොට 724ක් තියෙනවා. $25කට වැඩි ප්‍රොෆිට් එකක් මේ වෙනකොට ඒවා මේ වීඩියෝ එක ස්ටාර්ට් කරපු ටයිම් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේක ට්‍රේඩ් වෙන්නේ. ශනික ට්‍රේඩ් ටික ගන්නවා, ශනිකව ක්ලෝස් වෙනවා. අඩු ප්‍රොෆිට් එකකින් හැබැයි වැඩි ට්‍රේඩ් ප්‍රමාණයක් ගන්නවා. ඉතින් account එක ඉතාම ඉක්මනින් උඩට ඉස්සෙනවා. මම මේකේ තව වීඩියෝස් ටිකක් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. මේ දැනට පුංචි හැඳින්වීමක් විතරයි. right එහෙනම් ගොඩක් ස්තුතියි.